යාළු ඉල්ලුවා නේද අපේ ඇක්වේරියම් එකේ රෑට රවුමක් යමු කියලා. ඔව්. අපි යමුද බලන්නද? අනිවාර්යෙන් අපි පොඩ්ඩක් රවුමක් ගිහලා පෙන්නමු. එන්න ඔයාලත්. අපි බලමු අපේ ඇක්වේරියම් එකේ මොනවද ඉන්න මාළු වර්ග, ඒ වගේ සම්පූර්ණ ඩීටේල්ස් ටික රෑට කොහොමද ඇක්වේරියම් එක තියෙන්නේ කියලා අපි යමු වීඩියෝ එකට. මෙතන ඉන්නවා ප්ලේටි, ෂෝට් ටේල්, ගෝල්ඩ්ෆිෂ් තව වර්ග ගොඩාක් ඉන්නවා. මම කියන්න ඕනේ නෑනේ ඔයාලම බලන් යන් ඉන්න ටික. ළඟදී ආවා ඔස්කලා සෙට් එකක්. රෙඩ් වෙල්වට්, බ්ලැක් ටයිගර්, ඒ වගේම රෙඩ් කොපර්. අපි ඔහොම යමුකෝ. ගිහිල්ලා බලමු. ඉස්සෙල්ලාම රෙඩ් කොපර් සෙට් එක ඉන්නවා. මෙතන ටැංක් සෙට් එකේ. පින් ෆොයිල් බාර්, රෙඩ් කොපර්, ඒ වගේම මොනවද? මට මතක නැහැ. ඔයාලා කියමු බලන්න. දැන් මතක් වුණා. සූබාංගි සෙට් එක. ඒ වගේම රෙඩ් කොමනුත් ඉන්නවා. ඒ දෙකත් බලන අතරේ අපි ආපු වැඩේ කරමු. Popper Oscar එක. ඇතුළේ ඇක්වේරියම් එකේ මේ සෙක්ෂන් එකේ ඉන්නවා කාෆ්ලා අඟල් 6 අපේ ඔෆර් රේට් එකට යන කට්ටිය. ඒ වගේම ලොකු කාෆ්ලා, කලර් ටෙට්‍රා, ඒ වගේම වෙල්වට් ඔස්කා එකයි තව ගොඩාක් වර්ග ටිකක්. මම කියන්න ඕනේ නැහැ. අපි බලමු මාළු සෙට් එක මොකුන්ද ඉන්නේ කියලා. ගොඩක් කට්ටිය දැන් ඉල්ලවන්නේ මේ වගේ ලොකු කාෆ්ලා. ඒ වගේ අපි ගෙනල්ලා තියෙනවා ලොකු කාෆ්ලා, ඒ වගේම ගප්පි, ඒ වගේම පාපු මාළු, තව ස්කැවෙන්ජර්ස්ලා, ඔස්කා වර්ග, ඒන්ජල්, පාපු ෂෝට් ටේල්, බ්‍රවුන්ස්, ඒ වගේ තව වර්ග ගොඩාක්. පොඩි කාෆ්ලා ඉල්ලන ඔයාලටත් මාළු 20ක් රුපියල් 18 දෙන තව ඔෆර් එකකුත් අපි ගෙනාවා. මේ මාළු ටික මම හිතන ඔකට්ටියට දැන් පේනවා ඇති කියලා. මේ වගේ ඔෆර් රේට්ස් ගොඩක්. අන්තිමේට මම කියන්නත් කැමතියි. අපි හැමදාම කියනවා වගේ අපේ හැෂ්ටැග් එකක් වගේ වෙච්ච වොයිස් එකක් දැන් තියෙනවා. ගොඩක් කට්ටිය අනුගමනය කරන්න. මගේ ඇක්වේරියම් එකටත් ඇවිල්ලා. සෝරි, මගේ ඇක්වේරියම් එක නෙමෙයි, ඔයාලගේ ඇක්වේරියම් එක. ඇවිල්ලා ඔය කට්ටිය අපි ෂොප් එකට කියන්නේ මේ වගේ මාළු මේ වගේ කරන කෑම එක නැද්ද අයියා කියලා. අන්න ඒ කෑම එක ගැනත් කියන්න ඕනේ. ඒ කෑම එක අපි මෙච්චර කල් කරා කිලෝ එකේ පැකට් එක ග්‍රෑම් 500 පැකට් එක. දැන් ගෙනල්ලා තියෙනවා. චූටි මාළු හදනවා. ඔයාලට සුපිරියට වගේ මාළු ටික ඉක්මනට ලොකු කරගන්න the special nursery feed by Chamath Aquarium මාදලේ. අන්න ඒ කෑම එකත් අපි ගෙනල්ලා තියෙනවා. ඒකත් details අනිවාර්යෙන් අපේ Facebook page එකේ දාලා තියෙනවා බලන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරන්නේ නෙමෙයිනේ ආයි. මේ මාළු ටික බලමු.
මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔය කට්ටිය අපේ ඇක්වේරියම් එකේ නයිට් ටුවර් එක ගැන අප්ඩේට් එකක් ලබන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. channel එක subscribe කරන් යන්න. ළඟදීම අලුත් වැඩ ටිකකින් හමු වෙමු. අතර සමු ගන්නවා. සුබ දවසක්.